මෙල්බන් වලට නොදුරු ඔලින්ඩා ඇල්ල තමයි මේ තියෙන්නේ. ඩැන්ඩිනොම් රේන්ජර්ස් වල තියෙන ලස්සනම තැනක්. ටිකක් දුෂ්කර ගමනකින් පස්සේ තමයි මේ ලස්සන ඇල්ල තියෙන තැනට අපිට යන්න පුළුවන් වෙන්නේ. මේ වගේ ලස්සන තැනකට යනකොට මට හිතෙනවා අපේ ජීවිතෙත් හරියට මේ වගේ නේද කියලා. ජීවිතේ හැම වෙලාවකම පහසු නෑ. දුෂ්කර අවස්ථා වැඩි. අනවශ්‍ය බර පටවගෙන යනකොට ඊටත් වඩා දුෂ්කරයි. හිතන්නකෝ ඔයාට තියනවා කියලා අමතක කරන්න ඕනි අත්දැකීම්. එහෙම නැත්තම් අත්දැකීමක්. ඔයාට ඒ අත්දැකීමේ බරත් එක්ක වේදනාවත් එක්ක ජීවිතේ ඉස්සරහට යන්නත් බෑ. හැබැයි ඔයාට ඒක අමතක කරන්නත් බෑ. එහෙනම් මේ කතාව හොඳින් අහගන්න. මේ වගේ අත්දැකීම් මටත් ඕන තරම් තිබුණා. දැනටත් තියෙනවා. මං එතකොට ඒ වගේ බර හරිම අමාරු අත්දැකීම් අමතක කරගන්න පාවිච්චි කරන ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාලත් දන්නානේ මම ලියන්න හරි කැමති කෙනෙක්නේ. ඉතින් ඔය ටිකක් දුෂ්කර අත්දැකීම් ගැන මම ලියනවා. ඒක ගොඩක් වෙලාවට ලියලා කැපිලා කෙටිලා එඩිට් වෙලා එනකොට ලස්සන නිර්මාණයක් විදියට එළියට එනවා. මම ඒවා කතාවක් විදියට එහෙම නැත්තම් කවියක් විදියටත් සමහර වෙලාවට ඔයාලා එක්කත් බෙදාගෙන තියෙනවා. ඉතින් එතකොට මං කියන්න යන්නේ නෑ ඒවා මගේ අත්තම අත්දැකීම් කියලා. හැබැයි ඉතින් ඒවා ලියලා ඉවරුනාට පස්සේ මට ඒ අත්දැකීමේ තිබිච්ච අමාරු බර ගතිය නැති වෙලා ඒක හරි සැහැල්ලු ජීවන අත්දැකීමක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කලින් වේදනාවක් දුකක් වෙලා තිබ්බ හැඟීම අවස්ථාව එහෙම ලියලා නිර්මාණයක් බවට පත් වෙලා එළියට ආවට පස්සේ ඒක මට අත්දැකීමක් සහ ඒක මගේ ජීවිතේ හදාගන්න ලැබුණු පන්නරයක් විදියට විතරක් මගේ හදවතේ ඉතුරු වෙනවා. ඔයාලට පුළුවන් හොයලා බලන්න මනෝවිද්‍යාවේදීත් මේක ස්ට්‍රෙස් එක නැති වෙන්න ආතතිය නැති වෙන්න හොඳම ක්‍රමයක් විදියට පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරන්නත් ඕනේ කියලා මම විශ්වාස කරනවා. දෙවැනි එක තමයි අපේ ජීවිතේට මිනිස්සු අල්ලගනිද්දි එකතු කරගනිද්දි අපි හිතන්න ඕනේ දෙයක්. විශේෂයෙන්ම ඔයත් මම වගේ ටිකක් වැඩිපුර හිතන කෙනෙක් නම් ඕවර් තින්කින් කරන කෙනෙක් නම් ඔයා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි ජීවිතයට කවුරු හරි එකතු කර ගනිද්දි. මෙහෙම හිතන්නකෝ ඔයා දෙයක් ලියන්නේ ඔයා ළඟ තියෙන හොඳම පෑනින් අත තද කරලා කවදාවත් මැකෙන්නේ නැති විදියට කියලා. ඔයාට ඒක මකන්න බෑනේ. ඔයා ලියපු කොලේ වීසි කරලා ඉරලා දැම්මොත් මිසක් ඔයාට කවදාවත් ඒක මකන්න බෑ. ඒ විදිහට මිනිස්සුන්ගේ ජීවිතයට එකතු කරගන්න එපා. මොකද තප්පරෙන් තප්පරේ වෙනස් වෙන හිතක්නේ විශේෂයෙන්ම මිනිස්සුන්ට තියෙන්නේ. ඔයාට පුළුවන් පැන්සලෙන් ලියනවා වගේ මිනිස්සුන්ගේ ජීවිතයට එකතු කරගන්න. පැන්සලෙන් ලියුවම අපිට ඒක මකන කෑල්ලක් පාවිච්චි කරලා මකලා දාන්න පුළුවන්. එහෙමත් නැත්තම් හරිම ලේසියෙන් වතුර චුට්ටක් අතේ ගාගෙන මකන්නත් පුළුවන්නේ. පුංචි කාලේ අපි මකන්න එක එක ක්‍රම පාවිච්චි කරානේ. ඉතින් ඒ ඕන විදිහකට මකලා දාන්න පුළුවන්. එහෙම මකලා දැම්මට පස්සේ ඔයාටත් දුකක් නැහැ. එයාටත් දුකක් නැහැ. අනිත් එක තමයි බැඳීම් ඇති කරගනිද්දී අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අර බෞද්ධ දර්ශනෙත් උගන්වන විදිහට මනෝවිද්‍යාවෙත් උගන්වන විදිහට හරීම හිමීට පරිස්සමට දේවල් අල්ලගන්න. හිතන්නකෝ දන්වැලක් දාලා ඔයා බෙල්ලේ කෙනෙක්ව බැඳගත්තා කියලා. ඒ කෙනා ඔයාගෙන් ගැලවිලා ගියොත්, බලෙන් ගැලවිලා ගියොත් ඔයාට රිදෙනවා. සෑහෙන රිදෙනවා. සමහරවිට ඔයා මැරෙන්න උනත් පුළුවන්නේ. ඒ වගේ තමයි අපි හිතින් කෙනෙක්ව අල්ලගත්තම තදින්ම අල්ලගත්තොත් එයාට යන්න ඕන වෙලාවටත් යන්න දෙන්නේ නැත්තම් එයා යන්න හදනකොට යනකොට අර වගේ මරණීය වේදනාවක් අපේ හදවතට දැනෙනවා. ඉතින් ඒ වේදනාව කවදාවත් ඇති කරගන්න එපා. අල්ලගන්න ඕන වෙලාවක අතාරින්න පුළුවන් විදියට. එහෙම අතෑරලා ගියත් ඔයාට රිදෙන්නේ නැති විදියට. ඉතින් මට සමහර වෙලාවල් වල කොච්චර කාර්ය බහුල වුණත් සමහර දේවල් ඔයාලට කියන්නම හිතෙනවා. මම දන්නේ නෑ ඇයි කියලා මට මේ කතා දෙකත් ඔයාලට කියන්න ඕනේ වුණා. පළවෙනි එක අමතක කරන්න අපහසු ජීවිතයට බර දේවල් අමතක කරන්නේ කොහොමද කියන එක. අනිත් එක අතහරින්න අමාරු ඒත් අතහරින්නම ඕන වෙලාවට ඔයාලා අතහරින්න සූදානම් වෙලා ඉන්නේ කොහොමද කියන එක. බොහොම ස්තුතියි අහගෙන හිටියට. කමෙන්ට් එකකින් ඔයාලගේ අදහස කියන්න.